සේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කිය. හායි යාළුවනේ, කොහොමද ඉතින්? ඔන්න අදත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් අදත් ආදරෙන් එකතු කරගන්නවා හැමෝම මගේ YouTube channel එකට. සිදු බබු ඔය මේ යන්න හදන්නේ. අද අපි යනවා කොස්කෝ මාර්ට් එකට. ඉතින් මේ වීඩියෝ එක මාර්තු මාසේ කරපු වීඩියෝ එකක්. ඔයාලට මේ පේනවනේ එළියේ චෙරි මල් තියෙනවා. ඉතින් මේ දවස්වල කොරියාව හරිම ලස්සනයි. පාරාදීසයක් වගේ හරිම ලස්සනයි. හැමතැනම මල් පිපිලා ඔයාලට පේනවනේ මේ. ඔන්න අපි ආවා කොස්කෝ එකට. ඉතින් ඇතුළට ගිහින් බලමු මොනවද අපි shopping කරන්න කියලා. අද කොස්කෝ එකේ ගොඩාක් සෙනග ඉන්නවා. මං හිතන්නේ නිවාඩු දවසක් නිසා වෙන්න ඇති. වීකෙන්ඩ් එකට කොහොමත් ටිකක් සෙනග වැඩි. එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට එනවත් එක්කම වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් බඩු තියෙන සෙක්ෂන් එක. මේ ටිකේ තියෙන්නේ TV, මේ ටිකේ වගේම TV, ලැප්ටොප්ස්, වොෂින් මැෂින්, ෆ්‍රිජ් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම මේ දාන වීඩියෝ එකේ ප්‍රයිස් ටැග් එකත් ඕගොල්ලන්ට පේන්න දානවා. ප්‍රයිස් ටැග් එකක් තියෙනවා ඔයාලට පේන්න. ඉතින් ඒක බලන්න. කොස්කෝ එකේ ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රික් බඩුවල ප්‍රයිස් එක ටිකක් ලාභයි කියලා කියනවා. මම නම් ඒක හරියටම කියන්න දන්නේ නැහැ. හස්බන්ඩ් එහෙම කියන දෙයක් තමයි කොස්කෝ එකේ ටිකක් බඩු ලාභයි කියලා. කවුරු හරි මෙහෙන් ලංකාවට මේ වගේ බඩු දාන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ ප්‍රයිස්, මේ බඩුවල ප්‍රයිසස් එයාලට වැදගත් වෙයි. මෙතන TV දෙකක් එකට තියලා තියෙනවා. ඒ TV එකේ ප්ලේ වෙන වීඩියෝ එකත් හරිම ලස්සනයි. ඒක හන්ද මම ඒකත් වීඩියෝ කරගත්තා.
සෙක්ෂන් එකේ තියෙනවා ලැප්ටොප්ස්, iPad, MacBook, ඒ වගේ දේවල්, ටැබ්ස් එහෙම මේ ටිකේ තියෙනවා. ප්‍රයිසස් එක්කම පේන විදිහට මම වීඩියෝ කරලා තියෙනවා. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. වීඩියෝ මම ගහගෙන යනවා. අපි දෙන්නා පේන ගන්න. අනේ ඉතින් ගන්නකො අපි දෙන්නම මේම එනවා ළමයා වඩාගෙන. හැම වෙලේම මමනේ වීඩියෝ කරන්නේ. ඒක හින්දා ඔන්න ඉතින් හස්බන්ඩ් කිව්වා මාවයි චූටි දුවයි වීඩියෝ කරන්න කියලා. මගේ vlogs වල මයි චූටි දුවයි චිරුදී වඩාගෙන ඉන්න වීඩියෝස් අඩුයිනේ. ඒක හින්දා තමයි ඉතින් මං කිව්වේ අපි දෙන්නව වීඩියෝ කරන්න කියලා. අපි අද තනියම නෙමෙයි ඉතින් shopping ආවේ මේ මල්ලිලත් එක්ක තමයි. තව මල්ලිලා කීප දෙනෙකුත් ආවා. ඉතින් අපි කට්ටියම එකතු වෙලා තමයි අද ආවේ. අපි මුලින් ඇතුළට එනකොට කාට් එකක් අරගෙන ආවේ නෑ. මං එළියට ගිහිල්ලා ආය කාට් එකක් අරගෙන ආවා අපිට ගෙදරට බඩ ටිකක් ගන්න. ඉස්සෙල්ලම පාස්ලි කොළ එකක් ගත්තා. ඒක තමයි චූටි දුවගේ අතේ තියෙන්නේ. අපේ පැංචි දැන් දඟ මල්ලක්නේ. ඒක හින්දා එයාවත් ළඟ තියාගෙන shopping කරන එක ලේසි නෑ. එයා බිම තිබ්බොත් ඉතින් හැමතැනම දුවනවනේ. අනිත් එක අද ගොඩක් සෙනගත් වැඩි. මනලෝන රංග සේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහසේ. Oh my. Vamos එක ගාන පැෂන් බොන්න ආසාවෙන් හිටියේ. ඒ වුණාට ඉතින් ඒව මෙහි නෑනේ. ඒ වුණාට ඔන්න අද නම් හම්බ වුණා. ආසාවෙන් ගත්ත දැක්ක ගමම්ම ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ. ලංකාවේදී බිව්වට පස්සෙම බිව්වේ නැහැ. ඉතින් ෂෝක් ඉතින්. මේ සෙක්ෂන් එකේ තියෙන්නේ මීට් වර්ග. මෙතන තියෙන්නේ බීෆ්. අපි නම් ගත්තේ නෑ. ගෙදර තියෙන නිසා ඒව ගත්තේ නෑ. ඊළඟට සැලඩ් පැකට් වගේක් ගත්තා. ඒකේ ප්‍රයිස් එක නම් බලා ගන්න බැරි වුණා. මෙහි මේ වගේ සැලඩ් පැකට් එක එක විදිහට හදලා තියෙනවා. හැම මාට් එකකම වගේ තියෙනවා ගන්නත්. ඒක හොඳ කෑමක්. රැට වගේ කන්න නම් ගොඩක් හොඳයි. ඩයට් කරන අයට නම් ගොඩක්ම හොඳ කෑමක්. කාට වුණත් සෞඛ්‍ය අතින් හොඳට ඉන්න නම් මේ වගේ දේවල් කන්න ඕනිනේ. තියාගන්න පුත්. ගෙදර ගෙනියන්න තියාගන්න. අරෙන් තියන්න සීතල ඇති. මේ තියන්න.
මේ සෙක්ෂන් එකේ තියෙන්නේ කේක් බනිස් ඒ වගේ පිටි කෑම තමයි මේ ටිකේ තියෙන්නේ. අපිත් කීප જાතියක් ගත්තා. ඉතින් පිටි වුණාට මෙන්න මේ පේන්න තියෙන මේක රසම රසයි. ඒක ගත්තා අපි. පේස්ට්‍රි වර්ග කීපයක් තියෙන්නේ. විවිධ ෆ්ලේවර්ස් වලින් තියෙනවා. හරිම රහයි. ඒක ගත්තා අපි. මේ තියෙන්නේ ස්පංචි වගේක්. ඒකත් හරිම රසයි. එදා නම් ගත්තේ නැහැ. ඒත් මම ඒක කාලා තියෙනවා. දැන් අපි ආවා ෆෘට්ස් තියෙන සෙක්ෂන් එකට. ඉතින් අපි බලමු මොනවාද ගන්නෙ කියලා අපි. ෆෘට්ස් වලින් නම් අපි ගත්තේ අඹ විතරයි. ඒ කහපාට අඹ එක විතරයි ගත්තේ. කහපාට අඹ එක එන්නේ තායි වලින්. මෙහි අඹ නැහැ. ඒක හන්ද අපි කන්නේ ඒ අඹ එක තමයි. ඒ රතු පාට අඹ එක ඉදුණහම රහයි කියලා හස්බන්ඩ් කිව්වා. මම නම් එහෙම මම කාලා තියෙන එකපාරක් දුව ලැබෙන්නේදී මට නම් ඒක එච්චර රහ නැහැ. ඒ වගේම ඔයාලා දකින්න ඉතින් මෙතන අන්නාසි තියෙනවා. අන්නාසි මෙහි හැම මාට් එකකම තියෙනවා. හැබැයි අන්නාසි ගෙඩි දකින්න නෑ ඕ වගේ. මම ගෙඩිය දැක්කේ අන්නාසි ගෙඩි දැක්කේ මේ මාට් එකේ විතරයි පළවෙනි පාරට. අන්නාසි ගෙඩි නැහැ. අනිත් මාට් වල තියෙන්නේ කෑලි කපලා වෙනම පැක් කරලා තමයි අන්නාසි ගන්න තියෙන්නේ මේ මාට් වල. ඊට පස්සේ මෙතනින් ටවල් සෙට් එකක් ගත්තා. ඊට පස්සේ තව පාපිස්සක් ගත්තා. මෙන්න මේ වෙන පාපිස්ස ගත්තා අපේ කිචන් එකට දාන්න. ඒ ටික තමයි ඉතින් අපි ගත්තේ. මේ පේන ටවල් සෙට් එක තමයි අපි ගත්තේ. ඊට පස්සේ අපි ගත්තා වොච් එකක් විතරට විතිල්ලන වොච් එකක්. එච්චර තමයි අපි ගත්තේ අන්තිමටම. ඊට පස්සේ අපි ආවා. දැන් නම් අපේ චූටි පැංචිටත් හොඳටම මහන්සි වගේ. එයාත් දැන් චුට්ටක් අඬනවා. මොකක්ද තියෙන්නේ? ඉතින් අදට vlog එක ඉවරයි යාළුවනේ. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. බයි බයි.